අට ට්‍රැෆික් එක දැක්කනේ. මේ ට්‍රැෆික් එක කොහොමද ට්‍රැක්වත් එයි කියලා වැඩක් නැහැ. ඉතින් ළමයි කට්ටියම ගහලා බේලා හොඳින්ද. මම නම් ගෙදර ගිහලා තමයි කන්න ඕන. නැත්තම් මම සමහරට ගොඩක් කලකට මම හිතනවා මම හවසට ගෙදර එළියට ගිහලා කන්න කියලා හිතාගෙන ඉන්නේ. ආ සෙනසුරාදා දවසනේ. කොහොමත් මම සෙනසුරාදා දවස කොහොමත් සමහරට මේ ගොඩක් වලට මම ඩේ එක කරන්නේ. සෙනසුරාදා දවසල සමාන විට මේ අද සෙට් වුණා ඩේ මේ ගොඩක් දවසල මම නයිට් එක කරන්නේ. අද සෙට් වුණා කොහොම හරි ඩේ එක. ඒක පොඩි වැඩක් තිබ්බා. ඒ වුණාට දැන් ඒක පැය දෙකක් වැඩක් තිබ්බේ. ඒක වැඩ ඉවරයි. ඉතින් ගෙදර යනවා මේ ටොපික් එකට සෙට් වෙලා කොහොමත් මම හිතන විදිහට පැය දෙකක්වත් යයි කියලා හිතනවා ගෙදර යනකොට. දැක්කනේ කොහොමද ලංකාව වගේ නෙමෙයි මේ ට්‍රැෆික් එක. මේක මේ නෝමල් රෝඩ් එක නෙමෙයි හයිවේ එක. හයිවේ එක බලන්න කොහොමද ට්‍රැෆික් කියලා හිතා ගන්න බැහැනේ. ඒ වුණා පට්ටම ට්‍රැෆික් එක. ඒ වුණාට මේ පාරවල් මේ පට්ටයි. මේ එලවන්න පුළුවන් මාරු විදිහට 150ට එලවන්නත් පුළුවන්. ඒ වුණාට මේ පරිස්සම. ඒ වුණාට පාරවල් කිසිම අවුලක් එලවන්න පුළුවන් හොඳයි. ඒ වුණාට ගොඩක් කැමරා තියෙනවා. එහෙනම් අපි කොහොමත් මේ ගොඩක් මේ දන්නවා මේ කොහොමත් මම මේ රූට් එකේ කොහොමත් දවස් හැමදාම වගේ යූස් කරන රෝඩ් එකේ මම දන්නවා කොහොමද කොතනද කැමරා එක තියෙන්නේ කියලා. ඇත්තට මෙහි සාමාන්‍ය කැමරාවකට ආවු වුණොත් ෆයින් එක ගොඩක් වැඩි. අනිත් එකට අවුරුදු දෙකක් එහෙම වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වගේ කොහොම හරි කැමරාවකට සෙට් වුණොත් කැමරාවට ෆොටෝ එක ගල්ලා කොහොම හරි ඒක මේ බැඳුණා කියලා මාසෙන් වගේ තමයි අපිට රිසල්ට් එක එන්නේ. ඊට පස්සේ අවුරුද්දක් කොහොම හරි වෙහිකල් ගොඩක් වෙලාට මේ අවුරුද්දක් වගේ මේ වාහන මේ ලයිසන් එක කැන්සල් වෙනවා. දඩේ සැරයි. කොහොමත් මේ කැමරාවකට අහුණා කියන්නේ අනිවාර්යෙන් පොයින්ට් 10ක් ඒව එතනම ඉවරයි. කැමරාවට අහුණා කියන්නේ පොයින්ට් 10 මෙතන ඉවරයි. එහෙනම් ජපානයේ වාහනේ එලවන කට්ටිය ගොඩක් පරිස්සමයි. ඒ වගේ මේ අවුරුද්දක් විතරක් නෙමෙයිනේ. ඒ ෆයින් එකත් කොහොම හරි ලක්ෂ 3-4ක් විතර යනවා. අපරාධනේ. අනිත් එක ලයිසන් ඇති වෙනවා කියන්නේ ජපානයේ ඇත්තටම ලොකු මේක අතක් කැඩෙනවා වගේ තමයි. අපිට වගේ ඇත්තටම ලයිසන් එක නැහැ කියන්නේ ඇත්තටම අතක් කැඩෙනවා කියන අපි මේ සාමාන්‍ය යමදා වගේ වාහනේ යූස් කරනවානේ. ඒකයි. ඒ අපි මගේ සාමාන්‍ය වැඩ ඉතින් වෙලාවක් නැහැ. ඩේ එක තියෙනවා නයිට් එක තියෙනවා එහෙන්ද. අනිවාර්යයෙන් මේ සාමාන්‍ය මේ ට්‍රේන් තියෙනවා. ට්‍රේන් බස් එහෙම තියෙනවා. ඒක උනට බස් එක කොහොම හරි 11-12ට බස් එකත් ඉවරයි. ට්‍රේන් එකත් අන්තිම ට්‍රේන් එකම හිතන විදිහට මේ සාමාන්‍ය එක වෙනකම් වගේ. ඒකෙන් පස්සේ ට්‍රේන් එක ඊට පස්සේ පටන් ගන්න 5ට වගේ සාමාන්‍යනේ. සාමාන්‍ය පටන් ගන්න 5ට. එතකොට සමාජයට මම වැඩ නයිට් එක කරුවා සමාජයට වැඩ ඉවර වෙනවා කොහොම හරි. ඒකට මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ වැඩගන්තර කොහොමද එකට 12ට සමහර ඉවර වුණොත් කොහොම ස්ටේෂන් එකට ඇවිල්ලා මේ ස්ටේෂන් එක මේ කියන්නේ මම වැඩ ගන්න තැන එකම තැන නෙමෙයිනේ. තැන් ගොඩක්. ඒ කියන්නේ එකම ප්ලේස් එකක තියෙන්නේ. එතකොට සමහරට ඒ කියන්නේ සමාන පැත්ත වැඩ කරන එකම ට්‍රේන් එක. එතකොට ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ සමහර පොඩ දුර පැත්තවල අනිවාර්යෙන් ට්‍රේන් දෙකක් වගේ මේ මාරු වෙන්න ඕන. この先
左からの合流があります。 එතකොට ご注意 ඉවරටම くだ ඉවරයි さい。 තමයි. එතකොට ඒ කියන්නේ පහ වෙනකම් මේ වේට් ඉඳලා තමයි පහට පටන් ගන්න ඒ ට්‍රේන් එකට තමයි මේ ට්‍රේන් එක තමයි. මම කලින් මම කොහොමත් මෙලා මේ දැන් අවුරුදු ලයිසන් එක කරමු. අවුරුදු ගාන ඒ වුණාට මම කලින් මේ තැන වැඩ කරනකොට හැමදාම මෙහෙම තමයි වැඩ කරේ. මේ කියන්නේ මේ සමහරට ඒ කියන්නේ මේ 12ට එකට විතර එනකොට මේ ට්‍රේන් එක අන්තිම ට්‍රේන් එක ගිහිල්ලා. එතකොට ඉතින් මොනා කරන්නද? ඉතින් ඉන්නවා ඉතින් පැය 3 වෙලාවල් තිබ්බනේ ඒ දවස්වල. ඒ දවස්වල ඉන්නවා ඉතින් පැය 2-3ක් ඉන්නවා 4-5ක් ඉන්නවා එහෙම ඉන්නවා ඉතින්. ට්‍රේන් එක එනකම් ඉන්නවා ඉතින් ට්‍රේන් එක පටන් ගන්නකම් ඉතින් පොඩි සමහර විට මෙහි තියෙනවා නෙට් කෆේ කියලා. ඔව් නෙට් කෆේ වලත් ඉන්න දවස්වල තියෙනවා. නැත්තම් සමහරට මේ පැය දෙකක් වාගෙන ඉන්නවා ඉතින්. ඊට පස්සේ එහෙම කට්ටක් කාලා තමයි මේ ඊට පස්සේ මට හිතුණා ඉතින් අපරාධ කියලා. ඉතින් මොනවටද ඉතින් අපරාධ කියන්නේ ඉතින් පොඩක් සල්ලි වීදන් වෙනවා තමයි ලයිසන් එකට. ඊට පස්සේ මම හිතුණා ඉතින් අපරාධ කියලා. කාලෙත් නාස්තිනේ. ඊට පස්සේ මේ try කරලා ලයිසන් එක ගත්තා. ඒ වුණාට ලයිසන් එක ලංකාවේ ලයිසන් එක කලින් තිබ්බා ඒක. ඊට පස්සේ මේ ඇවිල්ලා ලයිසන් එක මාරු කරගත්තා. ඒ වුණාට මේ ඒ මාරු කරගත්ත කියන්නේ මාර කට්ටක් ඒකටත් කියලා ලයිසන් එක ගොඩක් එහෙම එකපාරේ මාරු කරලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමනේ සාමාන්‍ය මෙහෙන් ලයිසන් එක ගන්න ලක්ෂ කොහොම හරි ලක්ෂ ඒ කියන්නේ කොල්ලා ඔව් ලක්ෂ 5-6ක් විතර යනවා සාමාන්‍යයෙන්. එතකොට අපිට මේ ලයිසන් එක මාරු කරන්න එච්චර ලොකු ගාණක් යන්නේ නැහැ. ඒ හින්දා මෙහෙ මිනිස්සුත් එහෙම එකපාරේ ලයිසන් එක මාරු කරලා දෙන්න ඒ වලට කට්ටක් දෙනවා. ඉතින් අපිට ඒ වුණාට මේ බැරිම කියලා නැහැ. මම හිතන විදිහට මම කොහොමාරි ෆේල් වුණා. මේ 4-5 පාරක් විතර ෆේල් වුණා. 4-5 පාරක් විතර ෆේල් වුණා. ඒ මට ලයිසන් එක ගන්න ඕනේ ඉඳ මම කොහොමද ලයිසන් try කරලා ඊට පස්සේ කොහොමද ලයිසන් එක ගත්තා. පළවෙනි පාර ලයිසන් එක ගන්නකොට අපිට පාටක් තියෙනවා. ඒ කියන්නේ ඒ පාට කියන්නේ green පාට. ඊට පස්සේ ඒක ඉවරනට පස්සේ අපිට එනවා blue. ඔව්. මේ සාමාන්‍ය මෙහෙම දෙයක් තියෙනවා. මේ අවුරුදු 5ක්. ඒ කියන්නේ අවුරුදු 3න් සාමාන්‍ය ලයිසන් එකද අවුරුදු 3ක්. ඒ කියන්නේ අවුරුදු 3ක් සාමාන්‍ය ලයිසන් එක ඊට අවුරුදු 3න් පස්සේ ඒක ආයේ මේ කොෂන් ඒ කියන්නේ මේ ලයිසන් සෙන්ටර් එකට ගිහලා ලයිසන් එක මාරු කරන්න ඕන. එහෙම වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 5ක්. ඒ කියන්නේ අවුරුදු 5 අපිට මේ පොලිසියකට මේ අහුවෙලා ෆයින් එකක් ගෙවලා නැත්තම් අවුරුදු 5ක් ඊට පස්සේ අපේ ලයිසන් එක ගෝල්ඩ් වෙනවා. ගෝල්ඩ් වුණොත් ඒ කියන්නේ මෙහෙම ඒක පොඩි chance තියෙනවා කියන්නේ අපි මේ වාහනයක් අපි තමුන්ගේ වාහනයක් තිබ්බට ඒකට මේ හොකෙන් එක එහෙම පොඩක් අඩුයි. ඒ පොඩි chance තියෙනවා. එහෙම ගෝල්ඩ් එක ගන්න ගොඩක් අමාරුයි. මගේ මේ ලයිසන් එක blue. මමත් එකපාරක් ස්පීඩ් දෙපාරක් අවුකුණා. ඒ කියන්නේ දවස් ඒ කියන්නේ මෙහෙයි මේක නැත්te මේ ඒ කියන්නේ එකපාරක් එකපාරක් අපි අහුනොත් ෆයින් එක ගැව්වොත් ඒ පොයින්ට් ඒ කියන්නේ සාමාන්‍ය මගේ පළවෙනි පාර අහුණා මේ පොයින්ට් දෙකක් නැත්නම් පොයින්ට් දෙකක් නා තුනක් පොයින්ට් දෙකක්. ඒ පොයින්ට් එක ඒ කියන්නේ මේ සාමාන්‍ය ජනවාරි අහුණොත් කියන ඊළඟ අවුරුදු ජනවාරින් පස්සේ තමයි මේ පොයින්ට් දෙක ආපහු අපිට හම්බෙන්නේ. එහෙම එතකොට මට ඒ කියන්නේ මම දෙපාරක් හරි කොහොම හරි ඔන්නම මේ අවුරුද්දක් ඔන්නම දවස්
තුන්න දෙකක්ද වගේ කාලයකට කලේ ආය අහුුණා. ඒක අපරාධ ඊට පස්සේ ආය අවුවිලා තව පාරක් අහුුණා. ඊට පස්සේ මේ මෙන්ටේ කියලා. ඊට පස්සේ මේ ලිසන් සෙමිනාර් එකක් තියෙනවා. මේ kind point 6ක් point 6ක් ඉවර වුණොත් අනිවාර්යෙන් අපිට අනිවාර්යෙන් මේ මොකද්ද ඒකට කියන්නේ සෙමිනාර් එක අනිවාර්යෙන් ඇටෙන්ඩ් කරන්නම වෙනවා අනිවාර්යෙන්. ඊට පස්සේ මේ කොහොමාරි මම මේ සෙමිනාර් ඇටෙන්ඩ් කරලා ඊට පස්සේ එතන මේ මොකද්ද විභාග ඒ කියන්නේ සාමාන්‍ය ඒ කියන්නේ ඒකට ඇටෙන්ඩ් කරලා ඒ කියන්නේ එතන විභාගයක් වගේ තියෙනවා. ඒක විභාගයෙන් එතන පාස් වුණොත් ඒ කියන්නේ පහුවෙනිදා ඉඳලා අපිට එලවන්න පුළුවන්. වාහනේ එලවන්න පුළුවන් නේ. සමහර විට ඒක ෆේල් වුණත් ඒක එයාලා කියනවා ඔයාලා දවස් ඒ කියන්නේ විභාගේ කොච්චර ලකුණු ගත්ත අනුවේ අපිට කොච්චර දවසක් ඒකේ ලයිසන් එක සමහරට දවස් 20ක් දුවන්න බෑ. දවස් 10ක් දුවන්න බෑ එහෙම. මේ දවස්වල නම් ඊට පස්සේ නම් මම එච්චර ගොඩක් පරිස්සමෙන් එළවන්න දුවන්නේ නැත්තම් ඊට පස්සේ එකපාරේ එහෙම එකන්නේ එකපාරේ මේ සෙමිනාර් එකට යන්න තියෙන මේ ලකුණු පහක් නැති වුණාට පස්සේ අනිවාර්යෙන් සෙමිනාර් එක ඇටෙන්ඩ් වෙන්නම ඕන. එහෙම ඊට පස්සේ දැන් ඒ කියන්නේ දැන් එකපාර සෙමිනාර් එක ඇටෙන්ඩ් වුණානේ. ඊට පස්සේ අපිට ඒක ඊළඟ අවුරුද්දට අපිට පොයින්ට් 5ක් විතරක් හම්බෙන්නේ. පොයින්ට් 5ක්. ඉස්සර ගියා ඉස්සර පාරේ පොයින්ට් 6ක් තිබ්බනේ. ඒ කියන්නේ 6ට පස්සේ ඒ කියන්නේ මේ සෙමිනාර් ඇටෙන්ඩ් වෙන්න ඕන. මේ පාර ඊට පස්සේ 5ක්. ලකුණු 5ක්. එහෙම ඊට පස්සේ ඒත් මා හරියට දුවලා එහෙම මේ අවුනොත් ඊට පස්සේ පොයින්ට් 4ක්. එතකොට ඇත්තටම කට්ටිය මම වාහනේ යූස් කරන කට්ටිය ගොඩක් පරිස්සමෙන් යන්නේ. අපරාධ සල්ලිනේ. ඉතින් මෙච්චර ඉතින් අපි එච්චර ස්පීඩ් එක ගියා කියන්නේ අපිට හම් වෙන්න දෙයක් නැහැ. ඉතින් පොඩ කලින් විනාඩි 10-15 කලින් මේ ගෙදරට යනවා විතරයිනේ. එහෙම වෙලාවල් තියෙන ඒනට පරිස්සමෙන් වාහන අපරාධනේ ලක්ෂ මේ 4-5ක් ගෙවනවා කියන්නේ රජයට ඉතින් අපරාධයන්නේ. ඒකයි මම කියන්නේ. Thank you guys. Bye.